අද වෙනකොට මේ මාදල් අදින දීවර ප්‍රජාවට බරපතල ප්‍රශ්නයක් වර්තමාන ආණ්ඩුව හදලා තියෙනවා. මේ දීවර ප්‍රජාව කියලා කියන්නේ අපේ රටේ ජනතාවගේ දරුවන්ට පෝෂණය දෙන ප්‍රෝටීන් ටික දෙන කණ්ඩායමක් රටට විතරක් නෙමෙයි විදේශ රටවලට. විශාල විදේශ ආදායමක් ඩොලර් ආදායමක් අපට උපය ගන්න හැකියාවක් තියෙනවා. මේ මාළු එහෙම නැත්නම් දීවර කර්මාන්තය හරහා යම් ප්‍රමාණයකට මේක සැලසුම් සහගතව සිද්ධ වෙනවා. නමුත් අපේ රටට අවශ්‍ය ප්‍රමාණයට මේක වෙන්නේ නැහැ. ඉතින් ඉතිහාසයේ මේ මාදල් ව්‍යාපාරය කියන එක සිද්ධ වුණේ සාමාන්‍ය මිනිස්සු යොදාගෙන. දැලක් දාලා මිනිස්සු 40ක් 50ක් වගේ ප්‍රමාණයක් එක එකතු වෙලා දැල අදිනවා. පහුවෙන්න අපේ රටේ හුඟක් කර්මාන්ත වලට මිනිසුන් සොයාගත නොහැකි වුණා. අපි දන්නවා කෘෂි කර්මාන්තයට මිනිසුන් හොයාගන්න බෑ. අද ඉන්දියාවේ කම්කරු ඇවිල්ලා මෙහි කුඹුරු වල වැඩ කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක්. එතකොට දීවර කර්මාන්තෙත් ඒ ප්‍රශ්නේම ආවා. සහ මේකේ අස්වැන්න අඩුයි. කාලය වැඩි. පැය 4ක් 5ක් යනවා දැලක් ගොඩ ගන්න. ඒතර මිනිසුන්ගේ ශ්‍රමයෙන් මේක අදිනකොට දැලේ ප්‍රමාණාත්මක තත්ත්වේ ප්‍රමාණයත් පොඩි දැලක් තමයි දාන්න වෙන්නේ. ඉතින් මේක ටිකක් කල්පනා කරාම තමයි හිටපු දීවර ඇමතිවරයෙක් 2010 ඉඳන් සාකච්ඡා කරලා 2013 දී අවස්ථාව දුන්නා මේ වින්චි කියන උපකරණය සවි කරලා ට්‍රැක්ටර් මාර්ගයෙන් මේ මාදල අදින්න. ඒක ටිකක් ලොකු දැලක් පාවිච්චි කරන්න පුළුවන්, දියඹට දාන්න පුළුවන්, වැඩි මාළු ප්‍රමාණයක් අහු වෙනවා, මිනිසුන් අවශ්‍ය ප්‍රමාණය අඩුයි, යාන්ත්‍රිකව නැත්නම් තාක්ෂණය භාවිතා කරලා තමයි මේ මාදල් කර්මාන්තය සිද්ධ වෙන්නේ. ඒතර ඒක සාර්ථක එකක්. දැන් ඒක සාර්ථක නිසාම ඒකට සම්බන්ධ වෙන අයගේ අතමිට සරු වෙනවා. වැඩි මාළු ප්‍රමාණයක් හම්බ වෙනවා. රටට වැදගත්. අද විදේශ රටවලට යවනවා නම් ඒ හරහත් වැඩි ආදායමක් ඩොලර් ප්‍රමාණයක් ලංකාවට හම්බ වෙනවා. දැන් මේක හිටපු ගමන් මේ මාලිමාවේ മന്ത്രിවරයෙක් සහ දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එකතු වෙලා නතර කරනවා. දැන් මොකද්ද මේක නතර කරන්න තියෙන හේතුව? හේතුවක් නෑ සාධාරණ. දැන් පුත්තලමේ දිස්ත්‍රික් മന്ത്രിවරයෙක් ඉන්නවා අජිත් ගිහාන් කියලා. ඔහු තමයි මේක නතර කරන්න නියෝග දෙන්නේ. ඉතින් දීවර කර්මාන්තයේ දීවර අමාත්‍යාංශ දීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමයි මේ තීන්දුව ගන්නෙ. മന്ത്രിවරයාගේ උපදෙස් පිට. මේක නිසා අද වෙනකොට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ සහ රට පුරාම මාදල් කර්මාන්තයේ පාඩු දිගින් දිගටම පාඩු වෙමින් තියෙනවා. දැන් යන්ත්‍ර භාවිතා කරලා මේක අදිනවට වඩා හාත්පසින් වෙනක් මිනිස්සු දාලා අදිනකොට. දැන් සිද්ධ වෙලා තියෙන්නේ මිනිස්සු දාලා දැල් අදින. ඒතර අස්වැන්න අඩුයි. ඒතර පාඩුයි. දැන් දීවර ප්‍රජාවම කියන ලංකාව පුරා පාඩු විතර 890ක් විතර සිද්ධ වෙලා තියෙනවා කියලා. දැන් දිගින් දිගටම පාඩු වෙනකොට මේ මාදල් දාන්න යන්නේ නෑනේ දීවරයෝ. මූතට පාඩු කර්මාන්තයක් මොකටද කරන්නේ? තමන්ගේ අතින් දෙන්නද මේ වැඩේ කරලා? පාඩු විදගෙන එහෙම කරන්නේ නෑ. ඒතකොට මේ දීවර කර්මාන්තයෙන් දීවරයන් ඉවත් කරන්නද මේ ආණ්ඩුව හදන්න කියන කාර්ය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කරුණා කරලා මේ රටට වින කරන්න එපා, දීවරයින්ට වින කරන්න එපා. මෙයාගේ රැකියාව සුරක්ෂිත කරන්න කියන එකයි අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ. ඒ ඇත්ත කතා කරන්නේ. දීවර ප්‍රජාවත් එක්ක කතා කරන්නේ. දැන් ඒගොල්ලෝ කතා කරාට ඇහුම්කන් දෙන්නේ නැති නිසා තමයි කොළඹට ඇවිල්ලා තියෙන්නේ. අද වෙනකොට කොළඹ වාඩිලාගෙන ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහා හැමතැනින්ම දීවර ප්‍රජාව කොළඹට එනවා. ඇවිල්ලා වාඩිලාගෙන ඉන්නවා, සත්‍යග්‍රහයක් කරනවා, ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කියලා. මේ ආණ්ඩුවට ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න සත්‍යග්‍රහයක්ම ඕනේද කියන ප්‍රශ්නේත් රට හමුවේ තියෙනවා. දැන් සංවර්ධන නිලධාරීන් සත්‍යග්‍රහයක් කරා. සති දෙකකටත් වඩා. ඒ සති දෙකකට වඩා කරපු සත්‍යග්‍රහය ඇතුලේ තමයි ජනාධිපතිතුමා මැද ඇතුළේ සාකච්ඡාවක් දුන්නේ. සාකච්ඡාවක් දෙලා යම් ප්‍රමාණයක එක විසඳෙනවා වගේ අදහසක් පේන්න තියෙනවා. විසඳුනේ නැතුනොත් ඒගොල්ලෝ නැවත පාරට එනවා. ඉතින් ඒ වගේම දීවර ප්‍රජාවත් දහස් ගණනින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහටම එන්න ඕන මේ රටේ මාලිමාවට මේ ප්‍රශ්නේ විසඳන්න. ඉතින් අපි දැක්කා ඊයේ മന്ത്രിවරු ටික පොඩි ග්‍රීන් ලයිට් එකක් දාගෙන යනවා සමහර മന്ത്രിවරු සහ ඇමතිවරු. ඉතින් එහෙම ඕනේද ප්‍රශ්න විසඳන්න. ඉතින් ප්‍රශ්නයක් තේරුම් ගන්න බැරි නම් දීවර ඇමතිවරයාට ආණ්ඩුවට මේ മന്ത്രിවරුන්ට මේ ආණ්ඩුව කොහෙද යන්නේ කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.